ලෙඩ්ඩා බීලයිට් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔයාලට මේ YouTube channel එකෙන් ඔයාලගේ ඇස් ගැන ඔයා කණ්ණාඩියක් ගන්නකොට ඒ කණ්ණාඩි සම්බන්ධයෙන් ලෙන්සස් සම්බන්ධයෙන් මේ ඕනම දෙයක් ඇස් සම්බන්ධයෙන් ඕනම දෙයක් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයගලන්ට දැනුම සාකච්ඡා කරන YouTube channel එකක් විදිහට තමයි අපි මේ YouTube channel එක පවත්වාගෙන යන්නේ. ඉතින් මේ YouTube channel එක තවදුරටත් පවත්වාගෙන යන්න ඔබගේ සහයෝගය අපිට අවශ්‍ය වෙලා තියෙනවා. මොකද අපිට subscribersලා ඇත්තටම වීඩියෝ එක බලන ගොඩ දෙනෙක් subscribe කරන්නේ නැහැ, like එකක් දාන්නේ නැහැ. ඕගොල්ලන් අපිට දක්වන සහයෝගය සහ ඕගොල්ලන් අපිට දක්වන උනන්දුව මත තමයි අපි වීඩියෝස් දාන එක ගැන අපිට උද්‍යෝගයක් ලැබෙන්නේ. මගේ වීඩියෝ එක ඕගොල්ලන්ට දැනුමක් ලැබෙන දෙයක්, ඒ වගේම ඔයාලා ඒකෙන් දැනුමක් ලබා ගන්න දෙයක් කියලා මගේ හිතට සැනසීමක් සහ සතුටක් දැනෙනවා. තවත් වීඩියෝස් හදන්න හිතෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ කෙටි සහ බොහෝ දෙනෙක් සොයන මාතෘකාවක් සම්බන්ධයෙන් තමයි අපි අද සාකච්ඡා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් කණ්ණාඩියක් ගන්න කෙනෙකුට කණ්ණාඩියක් ගන්න ඔප්ටිකල් ෂොප් එකකට ගියාම තියෙන ලොකුම ගැටලුව තමයි මගේ මූණට ගැලපෙන shape එක මොකද්ද? එතන ඉන්න කෙනාගෙන් අහන ඔයාට තේරෙනවනේ ඔයා මට මූණට ගැලපෙන එක කියන්නකෝ. ඊට පස්සේ කණ්ණාඩිය මිලදී අරගෙන ගෙදර ගියාට පස්සේ හිතනවා එක එක්කෙනා කියනකොට හිතනවා අපෝ මේක මොකද්ද මම මේ තෝරගත්තේ, මේක වැඩක් නෑ අපරාධේ එහෙම කියලා හිතෙනවා. ඒකට ඔයා දැනගන්න ඕනේ ඔයාගේ shape එක මොකද්ද, ඔයාට මොන වගේ shapes තියෙන frames ද ගන්න පුළුවන් කියන එක ඔයා දැනගන්න ඕනේ. ඔයාට දැනුවත් කරන්න තමයි අපි අද වීඩියෝ එක කරන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔයාගේ මූණේ හැඩය ඔයා අඳුනාගත යුතුයි. ඉස්සෙල්ලාම යන්න කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයාට මම මේකේ pictures වගේක් run කරනවා මේ වීඩියෝ එකේ. ඒක pause කරලා ඔයා බලන්න ඔයාගේ මූණේ shape එක මොකද්ද. ඔයා අඳුන ගන්න ඔයාගේ මූණේ shape එක. සාමාන්‍යයෙන් මූණු shape කිහිපයක් තියෙනවා. oval shape, round shape, හතරැස් මූණු square shape, heart shape, diamond shape, long oblong සාමාන්‍යයෙන් දිගටි මූණු වලට එහෙම කියනවා අපි. triangle shape, ත්‍රිකෝණාකාර shape තියෙන මූණු තියෙනවා. ඉතින් මේක ඔයාලගේ jaw line එක, forehead එක, ඒ කියන්නේ නළල jaw line එක අනුව තමයි decide වෙන්නේ ඔයාට ඒ shape එක මොකක්ද කියලා. ඉතින් සාමාන්‍ය theory එක තමයි ඔයාගේ මුහුණේ හැඩයට ප්‍රතිවිරුද්ධ හැඩයක් තියෙන shape එකක් තමයි ඔයා කණ්ණාඩි විදිහට තෝරාගත යුත්තේ. එතකොට තමයි ඔයාගේ මුහුණේ shape එක සහ ඔයාගේ පෙනුම තවත් උප්නංවා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් round shape මූණක් තියෙනවා කියමුකෝ, ඔයාගේ මූණ round. එතකොට round shape තියෙන කෙනෙක්ගේ තියෙන මෘදු හැඩතල මුහුණක් තමයි තියෙන. කියන්නේ එහෙම තදට පිහිටන හැඩතල, ජ්‍යාමිතික හැඩතල නෙමෙයි ඔයාගේ මූණේ තියෙන්නේ. එතකොට round shape තියෙන කෙනෙක් සාමාන්‍යයෙන් round shape frame එකක් තෝරගෙන හරියන්නේ නැහැ. ඔයා තෝරගන්න ඕනේ square shape, හතරැස් හෝ ඍජුකෝණාශ්‍රාකාර rectangular shapes තමයි ඔයා තෝරගන්න ඕනේ. විශේෂයෙන්ම ඔයා ඒකෙන් මග අරින්න ඕන shape වර්ගය තමයි round shape සහ ඔයාගේ මූණට ගොඩක් කුඩා shape වලට ගැලපෙන්නේ නැහැ. මොකද එතකොට round shape එක තව වැඩි වෙලා පේනවා. ඊට අමතරව ඔයාගේ මූණ මහත බවක් පේන්න ගන්නවා small shape එක ගත්තාම. ඊට පස්සේ මුහුණු තියෙනවා square shape තියෙන මුහුණු. square shape හතරැස් මුහුණු තියෙනවා. එතකොට ඒක jaw line එකේ නළල ප්‍රදේශයේ තියුණු විදිහට තමයි පිහිටලා තියෙන්නේ. එතකොට ඔයා ඒකට පාවිච්චි කරනවා ඔයාගේ තියුණු හැඩතල තියෙන මුහුණ සුමට කරන්න තමයි ඔයා shape එකක් තෝරගන්න. එතකොට ඔයාට ගැලපෙන්නේ round හරි oval shape එකක් තියෙන frame එකක් තමයි ඔයාට match වෙන්නේ. හැබැයි ඔයාට ගැලපෙන්නේ නැති shape එක තමයි ජ්‍යාමිතික, තියුණු ජ්‍යාමිතික හැඩ තියෙන square shape, rectangular shape මේවා ගැලපෙන්නේ නැහැ. එතකොට ඔයාට තියෙන්නේ oval shape මූණක් නම් මම ඔයාට ඉස්සෙල්ලා කිව්වා ඔයා ගිහිල්ලා බලන්න මිරර් එක ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ shape එක මොකක්ද කියලා දැනගන්න. එතකොට ඔයාට අපි හිතමු oval shape මූණක් තියෙනවා කියලා. එතකොට ඔයා හරිම lucky කෙනෙක්. මොකද දන්නවද ඔයාට ඕන shape එකක් try කරන්න පුළුවන් oval shape තියෙන මොහොනකට. ඊළඟට heart shape, හෘදය වගේ තියෙන මුහුණ හැඩ තියෙනවා. එතකොට නළල පළල් ඒ වගේ කෙනෙක්ගේ නළල පළල් නිකර ප්‍රදේශය සිහිල්. එතකොට ඔයා oval, round,
bottom heavy frame shape එකක් තමයි ඔයාට ගැලපෙන්නේ. හැබැයි ඔයාට ගැලපෙන්නේ නෑ නළල ගොඩක් heavy විදිහට පේන උඩ කොටස පළලට සහ ඉහළ කොටස heavyව තියෙන ටිකක් බර ගතියට තියෙන shape එකක් ඔයාට ගැලපෙන්නේ නැහැ. hard shape තියෙන මූණකට. ඊළඟට අන්තිම shape එක තමයි diamond shape එක. diamond shape එක දියමන්ති හැඩකාර මුහුණු shape තියෙන මුහුණු හැඩ. එතකොට ඒ වගේ කෙනෙක්ගේ කම්මුල ප්‍රදේශය තමයි පළල. නළල සහ නිකට ප්‍රදේශය පටුයි. එතකොට ඔයාට ගැලපෙන්නේ cat eye shape එක. ඒකෙන් වගේ නළල ප්‍රදේශයේ තවත් පටු ගතිය නැති කරලා පළල් ගතියක් පෙන්වනවා. ඊට පස්සේ ඕවල් ෂේප් එක හරියනවා, රිම්ලස් ෂේප් එක හරියනවා. ඕවා තමයි ඔයාට ගැලපෙන ෂේප්ස්. එතකොට මම හිතනවා අද දවසේදී ඔයගලන්ට විශේෂ දැනුමක් ලැබෙන්නේ නැති මොනවාද ඔයා තෝරගන්න ඕන ඇස් කණ්ණාඩි රාමු වල හැඩය කියලා. ඉස්සෙල්ලාම මම මුලින්ම කිව්වා වගේ අමතක කරන්න එපා. ඔයා මිරර් එකක් ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ මූණේ හැඩය බලා ගන්න. ඔයාගේ මූණේ හැඩය බලලා ඊට පස්සේ මොකක්ද ෂේප් එක කියලා තීරණය කරන්න ඔයාට ගැලපෙන. ඉතින් මේ වගේ ඔයාලට ඇස් කණ්ණාඩි සම්බන්ධයෙන් ලෙන්සස් සම්බන්ධයෙන් වීඩියෝස් කරුණු කාරණා දැනගන්න මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් අමතක කරන්නේ නැතුව click කරලා තියාගන්න.